උගලන් ගෙදරත් මේ වගේද ගෑස් පත් වෙන ගෑස් කුකර් එකේ ගින්දර එන්නේ ලාවට වගේ. එහෙමනම් මේ වීඩියෝ එක බලන්න. මම ක්වික් හැක් එකක් නෙමෙයි ක්වික් විදියට කියලා දෙන්නම් කොහොමද ඒක සුද්ධ කරගන්නේ කියලා. හරිම ලේසි දෙයක්. මේ කැලි දෙක ගලවලා අනිත් පැත්තට ගෑස් කුකර් එක හරවන්න. මේක මේ ගෑස් තියෙද්දි උනත් කරන්න පුළුවන්. මේ ගලවලා නම් මනම් කරන්න ඕනේ නෑ. මේක වෙන්නේ ඔය ගෑස් කුකර් එකේ තියෙන අර ටියුබ් එකේ ඇතුලේ තියෙන මොකක් හරි පොඩි ඩස්ට් ඇවිල්ලා මේකේ ඇවිල්ලා ඩිපොසිට් වෙනවා. මේ ගෑස් එළියට එන්න ඕන තැන ඇවිල්ලා කොහේ හරි ඇවිල්ලා නවතිනවා. නැවතුනාම ගෑස් එළියට එන්න බැරි හින්දා තමයි මේ හරියට එන්නේ නැති හින්දා තමයි මේක બ્લોක් වෙන්නේ. මේ එන්නේ නැති ගින්දර. ඕන එක්කෙනෙක්ට කරගන්න පුළුවන්. ඔය ගෑස් එන කෑල්ල නිකන් අඬුවකින් හරි අට යතුරකින් ඕක ගලව ගන්න. ගලවලා ගත්තාම පෙනී ගෑස් යන තැන ඩස්ට් එකක් තියෙනවා. පේනවද? පොඩි ඩස්ට් එකක් තියෙනවා එතන. පාටිකල්ස් වගේ චුට්ටි ඩොට් වගේ තමයි තියෙන්නේ. ඒක තට්ටු කරලා දාන්න. ඒින්ද තමයි තට්ටු කරලා පිමින්ද. එතකොට එහා පැත්තට හුලං යනවා. එimhe හිර වෙලා වගේ තියෙනවා නම් ගොඩක් කල් පරණයි නම් ඒ ඌටි එකක් තියෙන්නේ. ඒකට කම්බි බ්‍රෂ් වගේ තියෙන එකක කම්බියක් විතරයි ඔක ඇතුළට යන්නේ. ගොඩාක් පොඩි එකක් ඒක. ඒක නිකන් එකපාරක් දාලා ක්ලීන් කරගත්තාන් පස්සේ ක්ලීන් කරගෙන ඒක ෆික්ස් කරාන් පස්සේ වැඩේ ඉවරයි. මේ කුකර් එකක් තමයි ඒ වගේ තිබ්බේ. මම දෙකම ගලවලා බැලුවා. ගලවද්දී ඒකෙත් මම දැක්ක චූටි ඩස්ට් එකක් තියෙනවා. ගොඩක් පොඩි ඩස්ට් එකක්. පේන්නේ නැති ප්‍රමාණය චූටි ඩස්ට් එකක් ඇති. ගෑස් එන එක නවත්තන්න. පේන්නේ නැති චූටි ඩස්ට් එක. මොකද ඒ සිදුර හරි පොඩි. මේ සපේනවනේ. චූටි ඩස්ට් එකක් තියෙන්නේ. ඒක වගේ තට්ටු කරලා එකපාරක් පිමින්ද ඊට පස්සේ වැඩේ ඉවරයි. ඒක හයි කරගත්තා. ඒවා ඉතින් කඩේට දීලා හදන්න ගියොත් එහෙම මේ ගලවගෙන යන්නේන වියදම් ඒවා ඔක්කොම බැලුවන් පස්සේ කාලය බැලුවන් පස්සේ මේකේ ඇති දෙයක් නෑ. පේනවද? මේක ඩස්ට් එක සුද්ධ කරන් පස්සේ හොඳට ෆ්ලේම් එක එනවා. ඉතින් එච්චරයි සීන් එක. ෂෙයා කරන්න ඔයගේ තව කට්ටියට බලන්න අයිඩියා එකක් ගන්න පුළුවන්. ප්‍රශ්නයක් තිබ්බත් නැතත් කොහොමද මේක සෝල්ව් කරන්නේ කියලා. ටටා බයි.